හලෝ වෙල්කම් කියලා පිළිගන්නවා මූවිසින් සිංහල විතින් ගෙන තවත් එක් වීඩියෝ එකකට. අද මම ඕගොල්ලෝ ගෙනල්ලා තියෙන මූවි එක තමයි ඕගොල්ලෝ කවුරුත් දන්න අනිවාර්යයෙන්ම මේක බලලා ඇති ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන මූවි එක. අද මම ඕගොල්ලන්ට අරන් ඉන්නේ ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 මූවි එක. ඉතින් මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 කියන මූවි එක රිලීස් වෙන්නේ 2000 අවුරුද්දේ. මේ මූවි එක ගේන්න මගේ ලොකුම හේතුවක් තමයි මේ මූවි එකේ 6 එක ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ්ලයින් කියන මූවි එක රිලීස් වෙනවා 2025 මැයි මාසේ 15 වෙනිදා මේ අවුරුද්දේ. ඉතින් ඒකත් හේතුවක් කරගෙන තමයි මම මේ මූවි එක අරන් එන්නේ. මොකද දැන් අර කලින් මූවීස් ටික අමතක වෙලා තියෙන හින්දා මම මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක 1 to 6 පළවෙනි එකේ ඉඳලා 6 වෙනි එක වෙනකන් අරන් එන්න. ඔයගොල්ලන්ට ආයෙත් මතක් කරගන්න මූවීස් ටිකම. ඉතින් ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 මූවි එක රිලීස් වෙන්නේ 2000 අවුරුද්දේ. 2 ෆයිනල් ඩෙස්ටිනේෂන් 2 මූවි එක රිලීස් වෙන්නේ 2003. ෆයිනල් ඩෙස්ටිනේෂන් 3 මූවි එක රිලීස් වෙන්නේ 2006. ෆයිනල් ඩෙස්ටිනේෂන් 4 මූවි එක රිලීස් වෙන්නේ 2009. 5 එක රිලීස් වෙන්නේ 2011. සහ 6 එක මේ ළඟදිම රිලීස් වෙච්ච එක 2025. ඉතින් කොහොම හරි ෆයිනල් ඩෙස්ටිනේෂන් මේ 1 මූවි එක මේ මූවි සෙට් එක මායිත් කතා බහට ලක් වෙනවා මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් 6 එක රිලීස් වෙනවත් එක්කම සහ මේ ළඟදී උච්ච සිද්ධියක් එක්ක සෑහෙන කතා බහට ලක් වුණා. ඔයගොල්ලෝ දන්නේ නැති එයා ඉන්දියා ප්ලේන් එක ක්‍රෑෂ් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ ක්‍රෑෂ් වෙන විදිහම තියෙනවා ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 එකෙත්. ඉතින් ඒකත් එක්ක තව කතා බහට ලක් වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 මූවි එකට. ඉතින් මේ මූවි එක පටන් ගන්නේ ඇලෙක්ස් කියලා ළමයෙක්ගෙන් තමයි. මේ ඉන්නේ ඇලෙක්ස් කියන ළමයා. මෙයා දවස් 10කට පැරිස් වලට යනවා යාළුවොත් එක්ක ට්‍රිප් එකක්. මේ ට්‍රිප් එක යන්නේ මෙයාගේ කොලෙජ් එකේ යාළුවෝ කට්ටියත් එක්ක. කොලෙජ් එකෙන් තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තියෙන්නේ. ඒකේ ටීචර්ස්ලාත් එහෙම යනවා. ඉතින් ඊළඟ දවසේ මෙයා එයාපෝට් එකට යනවා ඇලෙක්ස් කියන ළමයා. ගිහිල්ලා එතනදී යාළුවෝ කට්ටිය මෙයාට හම්බ වෙනවා මෙයාගේ කොලෙජ් එකේ. එතනදී මෙයාලා ටිකට් කවුන්ටර් එකේ ගිහිල්ලා ටිකට් එක මාක් කරද්දී ඇලෙක්ස්ට එක එක සිද්ධි වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවෙ ඉඳලා. ඇලෙක්ස් ඉස්සෙල්ලාම දකිනවා එයාගේ ෆ්ලයිට් තියෙන ෂෙඩියුල් ටේබල් එක වෙනස් වෙනවා එක එක විදිහට. ආය ඇලෙක්ස් දකිනවා එයාගේ බෑග් එකේ ලගේජ් බෑග් එක ගහන මේකේ ස්ටිකර් එකේ තියෙන ෆයිනල් ඩෙස්ටිනේෂන් කියලා. සහ අවසාන වශයෙන් මෙයා දැන් ෆ්ලයිට් එක නගින්න කලින් වොෂ්රූම් එකට යනවා. වොෂ්රූම් එකට ගියාම එතනදී සින්දුවක් ප්ලේ වෙනවා. ඒ සින්දුව කියන්නේ ජෝන් ඩෙන්වර් කියන ගායකයා. ඉතින් ඒ ගායකයා නැති වෙලා තියෙන්නේ ප්ලේන් ක්‍රෑෂ් එකකින්. ඉතින් දැන් මේ සිද්ධි ඔක්කොම මෙයාගේ හිතට වද දෙනවා. එහෙනම් අමුතුයි දැන් අර ෆයිනල් ඩෙස්ටිනේෂන් කියලා ගහලා තියෙන ටැග් එකයි අර ප්ලේන් ෂෙඩියුල්ස් වෙනස් වෙන එකයි ඊට පස්සේ මේ ජෝන් ඩෙන්වර්ගේ මරණය කියන්නේ එයාගේ සින්දුවක් ප්ලේ වෙනවා. ඒ මරණයයි මෙයාට හෙනම අමුතුයි මේක. ඉතින් කොහොම හරි ඇලෙක්ස්ගේ යාළුවත් එක්ක තමයි ඉන්නේ හොඳම යාළුවා ටොඩ්. ඊට පස්සේ කොහොම හරි ටොඩ් එක ඇවිල්ලා ෆ්ලයිට් එකට නගිනවා. ඉතින් ෆ්ලයිට් එක නැග්ගට පස්සේ ටොඩ්ට ඕනේ දැන් උතන ඉන්නවා කෙල්ලෝ දෙන්නෙක්. ඔය කෙල්ලෝ දෙන්නගෙන් එක කෙල්ලෙක්ව ටොඩ් ළඟ තියාගෙන අනිත් කෙල්ල ඇලෙක්ස් ළඟට යවන්නේ. කෙල්ලෝ දෙන්න එකට ඉන්නේ නැතුව කෙල්ලෝ දෙන්න තනි තනියම ඉන්නෙක් කරගන්න තමයි දැන් ටොඩ්ට ඕනේ. ඉතින් ඔය වෙලේදී කෙල්ලෝ දෙන්න ළඟට ඇවිල්ලා අහනවා ටොඩ්ගෙන් මෙහෙම අපි දෙන්නට මෙතන එක සීට් එකේ වාඩි වෙන්න පුළුවන්ද කියලා ඒ කෙල්ලෝ දෙන්නට. ඉතින් ටොඩ් කියනවා බෑ මට මේ සීට් එකේ ඉන්න ඕනේ මෙහෙමයි කියලා. එතකොට එතන එක කෙල්ලයි අනිත් කෙල්ල ඇලෙක්ස් ළඟට යවන්න හදන්නේ. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න ඇලෙක්ස් එනුත් ගිහිල්ලා අහනවා අපි මෙතන ඉඳ ගන්නද අපි දෙන්නට මෙතන ඉඳ ගන්න දෙන්න පුළුවන්ද ඔයාලට ටොඩ් ළඟට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ටොඩ් කියනවා ඒක කියන්න එපා කියලා. ඒ උනාට ඇලෙක්ස් හා කියලා ගිහිල්ලා ටොඩ් ළඟින් වාඩි වෙනවා. ඉතින් ඔය වෙලේ ඇලෙක්ස් ටොඩ් ළඟට ඇවිල්ලා ටොඩ්ගේ හැපැත්තේ සීට් එකෙන් වාඩි වෙනවා. වාඩි වෙලා සීට් එකේ අර කප් හෝල්ඩර්ස් අර මේවා තියෙන එක ඇනේ ඇරියට පස්සේ ඇනේ ගැලවිලා ඇලෙක්ස්ගේ අතට එනවා. ඇලෙක්ස් කොහොමත් ඒක එච්චර ගානකට ගන්නෙ නෑ. පස්සේ කොහොම හරි ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනවා. ඊට පස්සේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දි චූටි ගැස්සීමක් තියෙනවා. ඊට පස්සේ ටේක් ඔෆ් කරාට පස්සේ ඒ ගැස්සීම ටිකක් හරියනවා. ඊට පස්සේ ෆ්ලයිට් එක ඇතුළේ ඉන්න කට්ටිය පොඩ්ඩක් කාම් වෙනවා. ඒ වුණාට ආයෙත් තප්පර 10ක් වගේ ඇතුළත ෆ්ලයිට් එක සෑහෙන ගැස්සීමක් වෙලා වයර් ෂෝට් එකක් වගේ එකක් වෙලා මුළු ෆ්ලයිට් එකම ගිනි ගන්නවා. මේ මුළු ෆ්ලයිට් එකම ගිනි අරගෙන මේ වෙලාව ඇතුළේ ඉන්න ඔක්කොම පිච්චිලා වගේ යනවා. ඊට පස්සේ එකපාරටම ඇලෙක්ස්ට ආය අර කෙල්ලෝ දෙන්න ඇවිල්ලා මේ සීට් එක මාරු කරගන්න පුළුවන්ද කියන තැනින් එකපාරට ඇලෙක්ස්ට හැරෙනවා. ඒ කියන්නේ ඇලෙක්ස් මෙච්චර වෙලා දැකලා තියෙන හීනයක්. හීනයක් කියන්නේ අර ඉස්සරහට වෙන්න තියෙන දේ තමයි ඇලෙක්ස් දැන් දැකලා තියෙන්නේ. ඉතින් දැන් ඇලෙක්ස් ඉන්නේ අර කෙල්ලෝ දෙන්න ළඟින් වාඩි වෙන්න අහපු සීට් එකේ. ඇලෙක්ස් එතනින් පටස් ගාලා පැනලා ඇවිල්ලා ටොඩ්ගේ සීට් එකෙන් එහා පැත්තට ආයෙත් ඇවිල්ලා බලනවා. අර කලින් මෙයා හීනේදී දැක්කා වගේම අර කෑල්ල ගැලවිලා තියෙනවද කියලා සීට් එකේ කප් හෝල්ඩ් එකේ. එතනදී ඇලෙක්ස් දකිනවා ඒ කෑල්ල ගැලවිලා අතට එනවා. ඊට පස්සේ ඇලෙක්ස් විශ්වාස කරනවා මේක දැන් මේ වෙන්න තියෙන දේ තමයි කියලා. මොකද දැන් අරකට කෑල්ලත් ගැලවිලා අතට එනවා. කලින් වෙච්ච හීනේදී වෙච්ච දේවල් ඇත්තටමත් වෙනවා. පස්සේ ඇලෙක්ස් එකපාරට මේ ප්ලේන් එක කඩාගෙන වැටෙන්න යන්නේ කියලා කෑ ගහගෙන ෆ්ලයිට් එකෙන් එළියට යන්න හදනවා. කියන්නේ ෆ්ලයිට් එක ඇතුලේ ඉන්න අයත් මෙයාව එළියට දාන්න හදනවා. සිකියුරිටි ඔෆිසර්ස්ලා. ඉතින් මෙයා කියනවා මම එළියට යනවා කියලා. ඊට පස්සේ ඔයත් එක්කම මේගොල්ලෝගේ කොලෙජ් එකේ ආපු තව කපල් එකකුයි ටොඩ්ඩුයි තව යාළුවෙකුයි මේ ඇලෙක්ස් එක්කම බහිනවා ප්ලේන් එකේ ෆ්ලයිට් එකෙන් එළියට. ඒ වගේම කොලෙජ් එකේ ටීචර් කෙනෙකුත් ඇලෙක්ස් එක්කම ප්ලේන් එකෙන් එළියට බහිනවා. ඉතින් මේගොල්ලෝ ෆ්ලයිට් එකෙන් එළියට බැස්සට පස්සේ සිකියුරිටි ඔෆිසර්ස්ලා කියනවා ආයේ කාටවත් ෆ්ලයිට් එකේ මේ බහැපු කාටවත් ආයේ ෆ්ලයිට් එක යන්න බෑ.
අපි ඉන්න අනිත් මගියොත් එක මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනවා කියලා. එහෙම කියලා ඒගොල්ලෝ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනවා. ඉතින් මෙතනදී අර කපල් එකක් මේගොල්ලෝ හින්දා බහිනවා මේ ඇලෙක්ස් හින්දා රණ්ඩුවකුත් ගිහිල්ලා. ඉතින් ඒ කපල් එකේ ඉන්න කොල්ල ඇලෙක්ස් ටීම් සෑහෙන බයිනවා. ඔයා හින්දා මට ෆ්ලයිට් එක ගමනක් නැති වුණා කියලා ගහගන්නත් වෙනවා. එහෙම ගහගන්න හදද්දිම අර ෆ්ලයිට් එක ටේක් ඔෆ් කළා. ඒ තප්පර 2-3ක් ඇතුළත වගේ අනිත් පැත්තට පුපුරනවා. පුපුරපාර ෂොක් එකට එතන තියෙන ග්ලාස් ඔක්කොමත් කැඩෙනවා මේගොල්ලෝ ඉන්න තැනත්. ඉතින් ඊට පස්සේ ඔතනට කොහොම හරි දැන් අරගොල්ලෝ ඔක්කොම ටික මැරෙනවා ෆ්ලයිට් එකේ ගියපු අයව. දැන් මෙතනදී මේගොල්ලෝගේ ප්‍රශ්න කරන්න FBI එකෙන් එනවා. FBI එකෙන් ඇවිල්ලා දැන් මේ ක්‍රිමිනල් කේස් එකක්ද මොකක්ද කියලා FBI එකනොත් හරියටම දන්නේ නැහැ. හින්දා ඒක බලන්න එනවා FBI එකෙන්. පස්සේ FBI එකෙන් ඇවිල්ලා එක එක්කෙනාගෙන් ප්‍රශ්න කරනවා. ඇලෙක්ස්ගෙන් ප්‍රශ්න කරාම ඇලෙක්ස් කියන්නේ මට මෙහෙම මම මිෂන් එකක් දැක්කේ. ඒ හින්දා මම ෆ්ලයිට් එකෙන් එළියට ආවා කියලා. එතකොට අනිත් අයගෙනුත් අහලා බලනවා. එතකොට ඒගොල්ලෝ කියන ඇති වෙච්ච සිද්ධිය මෙහෙම මේ ප්‍රශ්නයක් හින්දා ආවා. කට්ටිය වලියක් ගිහිල්ලා ආවා. අර කපල් එක එහෙම කියලා කියනවා. ඔය අතර ඉන්නවා එක කෙල්ලෙක් ඒ කෙල්ල ක්ලෙයා. ඉතින් ඒ කෙල්ලත් ෆ්ලයිට් එකෙන් එළියට ඇවිල්ලා දෙනවා. හැබැයි ඒ කෙල්ලට කිසිම ප්‍රශ්නයක් වෙලාවත් මුකුත් නැහැ. ඒ වුණාට ඒ කෙල්ල කියනවා මට ඇලෙක්ස් කියපු දේ ඇහුණා. මම මේක විශ්වාස කළා ෆ්ලයිට් එකෙන් එළියට ආවා කියලා. ඉතින් ඊට පස්සේ ওই තැනට ළමයි ඉන්න තැනට ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා ඇවිල්ලා ඒ කට්ටියව ගෙදර අරන් යනවා. ක්ලෙයාගේ අම්මයි තාත්තයි නෑ. ක්ලෙයාවත් ගිහිල්ලා දාන්නේ ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයිම තමයි. ඊට පස්සේ ඉතින් ඇලෙක්ස් ගෙදර ඇවිල්ලා දුකෙන් ඉද්දි ඒ දවස් ටික හැම ගෙවිලා යනවා. ඊට පස්සේ පෙන්වන්නේ දවස් 39කට පස්සේ. ඉතින් කොහොම හරි දවස් 39කට පස්සේ මේගොල්ලෝගේ ඉස්කෝලේම තියනවා පොඩි මතකයේ සිහිපත් කරලා අර මැරිච්ච අය වෙනුවෙන් මතකයේ සිහිපත් කිරීමක්. ඉතින් ඒකට හැමෝම කට්ටිය එනවා. දැන් මේ ප්ලේන් ක්‍රෑෂ් එකෙන් සර්වයිව් වෙච්ච අය කියන්නේ මේ ඇලෙක්ස් හින්දා බේරිච්ච අය ටිකත් එනවා එතනට. තව අනිත් ළමයි ඉන්න ළමයිනුත් එනවා. ඉතින් ඒ එතනට ඇවිල්ලා ඇලෙක්ස් දිහා කට්ටියම බලන් ටිකක් කියන අමුතු විදිහට. මොකද සමහර අය හිතනවා මායාකාරයෙක්ද දන්නේ නැහැ. එහෙම එහෙම හිතලා අමුතු විදිහට තමයි ඇලෙක්ස් දිහා කට්ටිය බලන්නේ. ඉතින් ඇලෙක්ස් එක්කදී ඇත්තටම මෙතනදී පොඩ්ඩක් hina වෙලා හරි කතා කරන්නේ ක්ලෙයා විතරයි. අනිත් අය ඔක්කොම එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ඇලෙක්ස් එක කතා කරන්න. ටොඩ්ගේ අම්මයි තාත්තයි වුණත් ඇලෙක්ස් එක වැඩි කතා බහ කරන්න එපා කියලා තමයි ටොඩ්ට කියලා තියෙන්නේ. ඉතින් ඔය වෙලාවේ ඇලෙක්ස් අනිත් අයත් එක්ක කතා බහ කරන්න ගියත් ටීචර් එක්ක එහෙම කතා බහ කරන්න ගියත් ඒ කවුරුත් කතා කරන්නේ නැහැ ඇලෙක්ස් එක්ක. ඉතින් කට්ටිය මෙතන ඒ වැඩ ටික ඉවරලා එහෙමම ගෙදර යනවා. ඇලෙක්ස් කොහමද ඊට පස්සේ එක දවසක් ගෙදර ඉද්දී කම්මැලිකමට එයාගේ ලාච්චු තියෙනවා 18+ මැගසින් එක. මේක අරන් කියවින්නවා. මේ කියවිද්දී මෙයාගේ කාමරේ ජනේල ළඟට බස් එක ඇවිල්ලා බකමූණෙක් ඇවිල්ලා වහනවා. වැහුවට පස්සේ මෙයා ගැතේ තියෙන මැගසින් එකෙන් ඒ බකමූණට ගහනවා. ගහදී මැගසින් එක ෆෑන් එකේ වැදිලා කොළ ටික ඉරිලා යනවා. කොළ ටික ඉරිලා ගිහිල්ලා මෙයාගේ අතට එක කොලයක් යනවා ඇලෙක්ස්ගේ අතට. ඒ කොලේ තියෙන්නේ ටොඩ් කියලා. TOD තමයි ඒ කොලේ තියෙන්නේ. ඉතින් ඇලෙක්ස් TOD කියන සයින් එක ආවම දැනගන්නවා මේ අනිවාර්යයෙන්ම කියන්නේ ටොඩ් ගැන කියලා. ඒක දැනගත්තාම ඇලෙක්ස් ටොඩ්ගේ ගෙදරට දුවනවා. ඉතින් මේ යන අතරේ ටොඩ් එයාගේ බාත්රූම් එකට ගිහිල්ලා එයා රැවුල කපන්න හදනවා ඉස්සෙල්ලාම. රැවුල කපද්දි ෂේව් කරද්දි පොඩ්ඩක් බෙල්ල හරිය කැපෙනවා. ඉතින් කොහොම හරි ටොඩ් රැවුල කපිද්දි ටොඩ්ගේ බාත්රූම් එකේ වතුර ලීක් එකක් වෙලා ටොඩ් බාත් ටබ් එකට උඩ පොඩි වැලක් ගැට ගහලා රෙදි ටිකක් දාලා තිනවා. ඒ රෙදි ටික ගද්දි ටොඩ්ගේ කකුල අර වතුර වලට ලිස්සිලා අර රෙදි වැල බෙල්ලේ තිලා ටොඩ් එහෙම්ම මැරෙනවා. ඒක හිර වෙලා. ඉතින් ඇලෙක්ස් ඔතනට එද්දි ඔක්කොම දේවල් වෙලා ඉවරයි. එතකොට ටොඩ් මැරිලා ඉවරයි. ටොඩ්ගේ බොඩි එක දාගෙන අරන් යනවා. එතකොට ඔතනදී අර FBI ඒජන්ට්ලා දෙන්නත් ඇවිල්ලා ඉන්නවා. එදා ෆ්ලයිට් එකේ ක්‍රෑෂ් වෙලාදී ප්‍රශ්න කරපු දෙන්න. ඉතින් ඒ දෙන්නත් ඇලෙක්ස් දිහා අමුතු විදියට බලනවා. මොකද දැන් මේ කේස් එක ආරංචි වෙන්නත් කලින් ඇලෙක්ස් මෙතනට ඇවිල්ලා තියෙන හින්දා. ඉතින් ඇලෙක්ස් මෙතන දුවන් එද්දි ඇලෙක්ස් දකිනවා මෙතන ගහක් අස්සේ හැංගිලා ඉන්නවා ක්ලෙයා. ඊට පස්සේ ක්ලෙයා කියන ඇලෙක්ස්ට මෙතනින් යන්න කියලා. ඊට පස්සේ එදා රෑ කොහොම හරි ඔහොම ගත වෙලා ඉවර වෙනවා. ඊළඟ දවසේ ඇලෙක්ස් යනවා ක්ලෙයාව හම්බෙන්න. ඉතින් ඔතනදී ඇලෙක්ස් ක්ලෙයාව හම්බෙලා කතා බහ කරනවා. ක්ලෙයා කොහොමද දන්නේ ටොඩ් මැරෙන බව? මොකද ඇලෙක්ස්ට නම් අර ටොඩ් කියලා පොඩි සංඥාවක් ලැබුණ හින්දා දන්නවා. එතකොට ඇලෙක්ස් අහනවා ක්ලෙයාගෙන් ඔයා කොහොමද දන්නේ ටොඩ් මැරෙනවා කියලා. ඉතින් ක්ලෙයා එදත් කොහොම හරි ප්ලේන් එකකින් කිසිම ඉඟියක් නැතුව මෙයා ඇලෙක්ස් කියපින්ද බහැලාව කියලා කිව්වා පොලිසියට. ඉතින් ඒ වුණාට ක්ලෙයා මෙතනදී කියනවා එදා ෆ්ලයිට් එකේදී ඔයාට දේවල් පෙනුනට මට ඒ දේවල් ඇත්තටම දැනුණා කියලා. මට දැනුණා මට දේවල් පෙනුන්නේ නැති වුණාට ඒ හින්දායි මමත් එදා ෆ්ලයිට් එකෙන් බැස්සේ. ඉතින් මේ ටොඩ්ගේ කාරණාවෙදිත් එහෙමයි කියලා ක්ලෙයා කියනවා. ඊපස්සේ මෙතනදී ඇලෙක්ස් කියනවා මට අවසාන එක වතාවකට ටොඩ් වයිත් බලන්න තිබ්බනම් මේක උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන් කියලා. එතකොට ක්ලෙයා කියනවා අපි එහෙනම් යන් ආයෙත් අවසාන වතාවකට ටොඩ්ව බලන්න කියලා. ටොඩ්ගේ මරණ පරීක්ෂණය කරන තැනට මේ දෙන්න හොරෙන් පයින්නවා. පැනලා ටොඩ්ගේ බොඩි එක බලද්දි එතනට මරණ පරීක්ෂක කරන එක්කෙනා නිලධාරියනවා. ඇවිල්ලා එයා මොනවද කියන්නේ? ඉතින් මේගොල්ලෝ හොරෙන් පැන්න බව දන්නවා.
හැබැයි යා මෙතනදී මරණ පරීක්ෂකයා කියන අමුතු කතාව. මරණ පරීක්ෂකයා කියනවා මේ මරණ වලට අනිවාර්යෙන්ම රටාවක් තියෙනවා. ඉතින් මරණය අපිට වළක්වන්න බෑ. මරණය අපිට බොරු කරන්න බෑ. මොකද දැන් මෙතනදී ඇලෙක්ස් මරණය රවට්ටලා තින්නේ. කියන්නේ ඇලෙක්ස්ලා මැරෙන්න හිටපු කට්ටියක් ඇලෙක්ස් සහ එයාගේ යාළුවෝ ටික. හැබැයි ඇලෙක්ස් ඔක්කොම කට්ටිය ඒ කට්ටිය බේරගත්ත හින්දා මෙතන මරණය රවට්ටලා තියෙන්නේ. හැබැයි කොයි හරි වෙලේක මරණය මේගොල්ලොන්ට එනවා. ඒ මරණේ රටාවක් තියෙනවා කියලා මරණ පරීක්ෂා කරන එක්කෙනා කියනවා. පස්සේ කොහමද මේකත් අහගෙන ඇලෙක්ස්යි ක්ලෙයයි එතනින් එනවා. ඉතින් ඊට පස්සේ දවසේ ඇලෙක්ස්යි ක්ලෙයයි කොෆි ෂොප් එකට යනවා කොෆි එකක් බොන්න. ඉතින් මෙතන කොෆි එකක් බොන්න ඇවිල්ලා මේගොල්ලෝ කතා බහ කරනවා කලින් දවසේ අර මරණ පරීක්ෂකයා කියපු දේ ගැන. මෙතනදී ඇලෙක්ස් එකපාරටම ඒ කොෆි ෂොප් එකේ වීදුරුවකින් දකිනවා බස් එකක් යනවා. ඉතින් ඒත් එක්කම ඇලෙක්ස්ලා කතා කර කර ඉන්න තැනට පාරෙන් අනිත් පැත්තේ වාහනකින් අර එදා ෆ්ලයිට් එකකින් බේරිච්ච කපල් එක එනවා. කපල් එක ඇවිල්ලා ඒ කොල්ලට ඇත්තටම ඇලෙක්ස් එක මාර තරහක් තියෙන්නේ. එදා ෆ්ලයිට් එකෙන් එළියට දාපු එකටයි මොකද දැන් හැමෝම හිතන්නේ ඒ කොල්ලා බේරුනේ ඇලෙක්ස් ඉඳලා කියලා. ඉතින් ඒකටත් ඒ කොල්ලට තරහයි. ඉතින් කොහොම හරි ඒ කපල් එක භාගයක් දුර ගිහිල්ලා ඒ කොල්ලට තරහ ගිහිල්ලා ආයෙත් වාහනේ හරවගෙන මේගොල්ලෝ ළඟට එනවා. එද්දි ඔතනදී ෆ්ලයිට් එකේ බේරිච්ච අනිත් කොල්ලා ඉන්නවා. ඒ කොල්ලා ෆුට් සයිකල් එකෙන් එන ගමන් ඉන්නේ. ඒ කොල්ලවත් හප්පගෙන මේගොල්ලෝ මේ කපල් එක කාර් එකෙන් ඇවිල්ලා ඇලෙක්ස්ුයි ක්ලෙයා ඉන්න තැනට ළඟට ඇවිල්ලා නතර කරනවා. ඔය ගාම කොෆි ෂොප් එකේ ඇතුළේ ඉඳලා අර ඉස්කෝලේ මිසුත් බේරිච්ච ටීචර්ත් එළියට එනවා. දැන් මෙතනදී මේ ෆ්ලයිට් ක්‍රෑෂ් එකෙන් බේරිච්ච ඔක්කොම අය ටික ආයෙ පාරක් හම් වෙනවා. මෙතනට ටොඩ් විතරයි අඩු. ටොඩ් දැන් මැරලානේ. ඉතින් අනිත් අය ඔක්කොම මෙතන ඉන්නවා. අර ටීචර්යි, ක්ලෙයා, ඇලෙක්ස්, අර කපල් එක සහ අර අනිත් ඉතුරු ළමයා. මෙතනදී කපල් එකේ කොල්ලා කාටයි ඇලෙක්ස්ුයි අතර පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා කෙල්ල කියනවා ඔයගොල්ලෝ හැමදාම මෙහෙම රණ්ඩු වෙනවා නම් මං තවත් ඉන්නේ නැහැ කියලා. කෙල්ල හැරිලා යද්දි කෙල්ල එකපාරට පාර යන බස් එකක් ඇවිල්ලා හයියෙන් හප්පගෙන යනවා. ඉතින් එතනදිත් වෙන්නේ අර ඇලෙක්ස් දැක්ක කලින් ජනේලෙදි දැක්ක බස් එකක් යන සීන් එක තමයි මෙතනදී ඒ බස් එකටම තමයි අර කෙල්ලවත් එතනදී හැප්පිලා මැරෙන්නේ. ඉතින් කතාව ඊළඟට පෙන්නන්නේ ඇලෙක්ස් ගෙදර ඇවිල්ලා නිවුස් බලන සිද්ධියක්. මෙතනදී ඇලෙක්ස් නිවුස් බලද්දි දකිනවා එදා රෑ පෙන්නනවා ප්ලේන් ක්‍රෑෂ් එකට හේතුව මොකක්ද කියලා. ප්ලේන් ක්‍රෑෂ් එකට හේතුව වෙලා තියෙන්නේ පොඩි ප්ලේන් එක ඇතුලේ වෙච්ච පොඩි ස්පාර්ක් එකක් අර ඉන්ධන ගෙනියන නාලේ දිගේ ස්පාර්ක් වෙලා සම්පූර්ණ ප්ලේන් එක පුපුරන සිද්ධියක්. ඉතින් මෙතනදී ඇලෙක්ස් අර ඒ නාලේ ගියපු මාර්ගය පොඩ්ඩක් මාක් කරගන්න කොලයක් ටීවී එක උඩ තියලා මාක් කරගෙන ඇලෙක්ස් ළඟ තියෙනවා සීට් වල ගියේ කවුද කියලා ලිස්ට් එක ඒක උඩින් තියලා බලනවා. එතකොට ඇලෙක්ස්ට දකින්න පුළුවන් වෙනවා මේ ස්පාර්ක් වෙච්ච තැන පටන් අරන් තියෙන්නේ ටොඩ්ගේ සීට් එකෙන්. ඊළඟට ස්පාර්ක් වෙලා ඊට පස්සේ බටේ ගිහිල්ලා තියෙන්නේ ටෙරීගේ සීට් එකට. ටෙරී කියන්නේ දැන් මේ දෙවෙනියට මැරිච්ච කෙල්ල. ඊළඟට ඒකේ යන්න තියෙන්නේ මිස් ලියුටන්ගේ සීට් එකට. ඒ කොලෙජ් එකේ ඉන්න උගන්නන මිස් තමයි මිස් ලියුටන් කියලා කියන්නේ. ඉතින් ඕක දැනගත්ත ගමන්ම ඇලෙක්ස් යනවා ලියුටන්ගේ මිස් ලියුටන්ගේ ගෙදරට. ගියාම මිස් ලියුටන් කෝල් එකක් ඉන්නේ. කොහොම හරි මිස් ලියුටන් ජනේලෙන් දකිනවා ඇලෙක්ස් හොරෙන් එනවා. ඉතින් මිස් ලියුටන් බය වෙලා මිස් ලියුටන් කොහොමත් අර පළවෙනි දවසේ ඉඳලම ඇලෙක්ස්ට බයයි. ප්ලේන් ක්‍රෑෂ් එකෙන් බේරිච්ච දවසේ ඉඳලම මිස් ලියුටන් ඒ වෙලෙම කෝල් එකක් දීලා පොලිසියට FBI එකට කියනවා මෙහෙමයි ඇලෙක්ස් මගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ FBI ඒජන්ට්ලා දෙන්න එනවා. ඇවිල්ලා ඇලෙක්ස්ව අරන් යනවා FBI එකට. ඉතින් FBI එකට ඇලෙක්ස් අරන් ගිහලා ඇලෙක්ස්ගෙන් ප්‍රශ්න කරනවා මේ ඔයා මොකද එතන කරේ අරගයි මේකල. ඒකට ඇලෙක්ස් කියනවා මෙහෙම මේ මරණයට රටාවක් තියෙනවා. ඉතින් ඊළඟට මැරෙන්න ඉන්නේ මිස් ලියුටන්. ඒකයි මම යාගේ ගෙදරට ගියේ යාව බේරගන්න. ඉතින් අරගොල්ලෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොන්ට දැන් මෙයාව හිරබාරේ තියාගෙන ඉන්න හේතුවක් ඇත්තෙත් නැහැ අත්තනම් ප්‍රශ්න කරන්න. ඒ හින්දා FBI එකේ අයට ඇලෙක්ස් කියනවා මම එතනට ගියේ නැත්තම් මිස් ලියුටන් මැරෙනවා කියලා. ඊට පස්සේ FBI එකේ කියනවා හරි එහෙනම් ඔයා ගිහිල්ලා ලියුටන් බේරගන්න කියනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා මොකද යාව හිරබාරේ තියාගෙන ඉන්න බැරි හින්දා. ඔය ප්‍රශ්න කිරීම යන අතරතුර පෙන්නනවා ලියුටන්ගේ ගෙදර මිස් ලියුටන්ගේ ගෙදර වෙන සිද්ධිය. මිස් ලියුටන් මැරෙන විදිය. මිස් ලියුටන් මැරෙනවා මෙතන. මිස් ලියුටන් මැරෙන්නේ ඉස්සෙල්ලාම එයා තේ එකක් බොන්න උණු වතුර රත් කරගන්නවා. රත් කරගෙන තේ එකක් හදාගෙන මිස් ලියුටන් දැන්නා පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ මිස් ලියුටන්ගේ. මිස් ලියුටන් ඒ තේ එකෙන් ඒ පිටිපස්සේ ඉන්න කෙනාට ගහන අතන පිටිපස්සේ ඒතර කවුරුත් නැහැ නිකන් හුලම් පාරක් වගේ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මිස් ලියුටන් මේ තේ කෝප්පේ දැන් තේ ටික විසි කරානේ. ඒ තේ කෝප්පෙට මිස් ලියුටන් ෆ්‍රිජ් එකෙන් අරගෙන වොඩ්කා ටිකක් දාගන්නවා. වොඩ්කා ටිකක් දාගත්තාම අර තේ කෝප්පේ රස්නෙම තිබිලා සීතල එක පාටට දාපු හින්දා ඒ මග් එක පුපුරනවා ඒ වෙලාවේදී. ඊට පස්සේ මිස් ලියුටන් ඒකට වොඩ්කායි අයිස් කැට දෙක තුනකුත් දාගෙන ඒ කෝප්පෙත් අරගෙන කම්පියුටර් එක ළඟට එනවා. කම්පියුටර් එක ළඟට ආවට පස්සේ තේ කෝප්පේ අර පිපිරලා තියෙන තැනින් වොඩ්කා ටිකක් හැලෙනවා කම්පියුටර් එක ඇතුළට, මොනිටර් එක ඇතුළට. මොනිටර් එක ඇතුළට හැල්ලා ඒක ෂෝට් වෙනවා මොනිටර් එක. ෂෝට් වුණ ගාම කම්පියුටර් එක එකපාරටම පුපුරනවා. ගිනි ගන්නවා. ගිනි යන පුපුරනවා. පුපුරද්දිම මොනිටර් එකේ තියෙන ග්ලාස් කෑල්ලක් ඇවිල්ලා අර
මිස් ලියුටන්ගේ බෙල්ලට ඇනෙනවා එක පාට්ටම. ඊට පස්සේ මිස් ලියුටන් එක ගලවද්දිම ලේ විසි වෙලා ලේ වැක්කිරනවා. මිස් ලියුටන් ඊට පස්සේ ලේ පෙර අර කෝප්පෙත් අතේ තියාගෙන ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් ඔය අතරතුරේ ඇලෙක්ස් එනවා ගේ ළඟට දුවගෙන ඉද්දි ඇලෙක්ස් දකිනවා මෙහෙම මේ සිද්ධිය. ඊට පස්සේ ඇලෙක්ස් පටස් කාලා ගේ තුල දුවන් ඉද්දි ඇලෙක්ස් දකිනවා මිස් ලියුටන් බිම වැටිලා ඉන්නවා පිහියකුත් ඇනිලා. පිහියක් පපුව හරියට වගේ ඇනලා බිම වැටලා ඉන්නවා දකිනවා. ඊට පස්සේ ඇලෙක්ස් ගිහිල්ලා බේරගන්න යද්දිම එතන තියෙන ගෑස් එක පුපුරනවා. ගෑස් එක පුපුරනවත් එක්කම මිස් ලියුටන් වැටලා ඉන්නේ කෑම මේසේ ළඟ. කෑම මේසේ ළඟ තියෙන පුටුවක් ඇවිල්ලා මිස් ලියුටන්ගේ අර පිහිය උඩට වැටලා පිහිය තවත් ඇතුළට තද වෙනවා. ඒත් එක්කම ඇලෙක්ස්වත් ටිකක් එහාට විසි වෙනවා. ඊට පස්සේ ඇලෙක්ස් ඇවිල්ලා පිහිය එළියට ගන්න බලද්දි මිස් ලියුටන් මැරලා ඇලෙක්ස් පිහිය එළියට ගන්නවා. පිහිය එළියට ගත්ත පස්සේ තමයි ඇලෙක්ස්ට මතක් වෙන්නේ මගේ දැන් ඇඟිලි සලකුණු පිහිය තියෙනවා. ඒක මතක් වෙච්ච ගමන් අනිත් මිස් ලියුටන්ුත් මැරලා අනිත් එක දැන් ගිනි අරගෙනත් එක තියෙන්නේ. ඇලෙක්ස් ඒත් එක්කම ගෙදරින් එළියට පැනලා දුවනවා. දුවද්දිම ඇලෙක්ස් එක අර ඉන්න යාළුවෙක් ෆුඩ් සයිකල් එකෙන් එනවා දකිනවා. ඒත් එක්කම ඇලෙක්ස් ගෙදරින් එළියට පනිද්දිම මිස් ලියුටන්ගේ මුළු ගෙදරම ගිනි ගන්නවා පුපුරනවා. ඉතින් මෙතනදි මේ එන්නේ බිලි තමයි ෆුඩ් සයිකල් එකෙන් එන්නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඇලෙක්ස් එහෙමම දුවගෙන යනවා. ඊළඟ දවසේ FBI එකෙන් ඇවිල්ලා ක්ලෙයාව හම්බෙන්න ඇවිල්ලා කියනවා ඇලෙක්ස් ඉන්නේ කොහෙද කියලා දන්නවද කියලා අහනවා. ක්ලෙයා කියනවා මම දන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ FBI එකෙන් කියනවා මොන හරි තොරතුරක් දන්නවනම් අපිට අනිවාර්යෙන්ම කියන්න නම්බර් එකක් දීලා යනවා. ඉතින් ක්ලෙයා දන්නවා ඇලෙක්ස් ඉන්නේ කොහෙද කියලා. හැබැයි FBI එකේ යට කියන්නේ නැහැ. ඉතින් FBI එකේ ගියපු ගාම්ම ක්ලෙයා කරන්නේ බිලිටයි කාටටයි කතා කරනවා. එක තැනකට එන්න කියලා. කතා කරලා පස්සේ කොහොම හරි කියනවා අපි ඇලෙක්ස්ව බලන්න යන් කියලා. ඊට පස්සේ කාට අහනවා මොකටද අපි ඇලෙක්ස්ව බලන්න යන්නේ. ඊට පස්සේ ක්ලෙයා කියනවා මොකද ඇලෙක්ස් විතරයි දන්නේ අපෙන් කවුද ඊළඟට මැරෙන්න ඉන්නේ කියලා. ඉතින් පස්සේ කොහොම හරි මේ තුන්දෙනාම ඇලෙක්ස් හම්බෙන්න කාර් එකකින් යනවා. කොහොම හරි මේ තුන්දෙනාත් එක්කම ගිහිල්ලා ක්ලෙයා අර දෙන්නා පොඩක් කාර් එකේ රවුමක් යවලා ක්ලෙයා තනියම යනවා ඇලෙක්ස් හම්බෙන්න. ඇලෙක්ස් ඉන්නේ ඒකට බීච් එකක් අයිනේ. ගිහිල්ලා කියනවා අපිට මෙහෙම යාළුවෝ කට්ටිය අපේ අතහැරලා දාන්න බෑ. ඒ හින්දා අපි ඒගොල්ලෝව බේරගන්න ඕනේ. ඒ හින්දා ඉන්න අපි එකතු වෙලා අපි ඊ කට්ටිය බේරගමු කියලා. එහෙම කියලා ක්ලෙයා ඇලෙක්ස්ව අරන් යන්න හදන්නේ තමන්ගේ තාත්තගේ පරණ කැබින් එකක් තියෙනවා. ඒකට තමයි අරන් යන්න හදන්නේ පොඩි හවුස් එකක් වගේ එකක්. වුඩ් කැබින් එකක්. ඉතින් ඒකට තමයි අරන් යන්න හදන්නේ ඇලෙක්ස්. පස්සේ කොහොම හරි මේ හතර දෙනාම කාර් එකේ නැගලා ගමන අර කැබින් එකට යන්න පිටත් වෙනවා. ඉතින් මෙතනදී කාර් එකට නැග්ගට පස්සේ කාටයි බිලි දෙන්නම අහනවා ඇලෙක්ස්ගෙන් ඊළඟට අපි දෙන්නගෙන් කවුද මැරෙන්න ඉන්නේ කියලා. ඒ වුණාට ඇලෙක්ස් මොනවත්ම කියන්නේ නැහැ. පස්සේ කාට එකපාරටම කාර් එක හයියෙන් රේස් කරලා කියනවා කවුරු හරි මැරෙන්න ඉන්නවා නම් දැන් මැරෙයිනේ කියලා කාර් එක සෑහෙන වේගෙන් පාර පුරා අරගෙන යනවා කාට. මේ වෙලාවේදී බිලි ක්ලෙයායි ඇලෙක්ස්වි තුන්දෙනාම බය වෙලා කියනවා කාටට වාහනේ නතර කරන්න කියලා. මට කාට වචනයක්වත් අහන්න නැතුව වාහනේ සෑහෙන වේගෙන් ඩ්‍රයිව් කරගෙන යනවා. ඔය අතරේදී ඇලෙක්ස් දකිනවා කාර් එකේ එක පැත්තක ජනේලෙකින් කෝච්චියක් තමන්ගේ මූණ පැත්තට එනවා වගේ අර විෂන් එකක් මෙයා දකින්න එතනදී. ඉතින් ඔයත් එක්කම කාට වේගෙන් කාර් එකකින් ඇවිල්ලා කාර් එක රේල් පාරක් මැද්දෙම නතර කරනවා හරියටම. ඉතින් කාර් එකෙන් බහින්න කියලා ඇලෙක්ස්වි ක්ලෙයයි කෑ ගහනවා බිලිටයි කාටටයි. මොකද මේකේ ඉස්සරහා සීට් එක නමලා තමයි බහින්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කොහොම හරි බිලි මේ වෙලාවේ කාර් එකෙන් බහිනවා. බැස්සට පස්සේ ඇලෙක්ස්වි ක්ලෙයයි දෙන්නම කාර් එකෙන් බහිනවා. හැබැයි කාට කාර් එක ඇතුළට වෙලා ඉන්නවා. කාට කාර් එකෙන් බහින්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇලෙක්ස් කියනවා මේක නෙමේ ඔයා මැරෙන්න තියෙන විදිය. මෙහෙම නෙමේ ඔයා මැරෙන්න ඕනේ. ඔයා කාර් එකෙන් බහින්න කියලා කෑගහති කාට බහින්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලෙකින් කාටම hina වෙලා කියනවා ට්‍රේන් එකක් එනවා එතකොට. එතකොට කාටම hina වෙලා කියනවා මේ නෙමේ මගේ මැරෙන වෙලාව කියලා. කාර් එක ස්ටාර්ට් කරන්නේ නැති කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ දොර අරින්න හදද්දි දොර ලොක් වෙනවා ඔටෝම. පස්සේ කොහමරි කාටට බැහැ ගන්න බැරි වෙනවා. ඒත් එක්කම ඇලෙක්ස් ඇවිල්ලා එතනදී ජනේලෙන් එළියට ඇදලා ගන්නවා කාර් එකේ. අරගත්ත ගාම්ම කාර් එක කෝච්චිය හැප්පිලා කාර් එක පිපිරිලා යනවා. හැබැයි කාට ඇලෙක්ස්වි දෙන්නම බේරෙනවා. ඊට පස්සේ බිලි කියනවා කාටට බයින ඔයා තමයි මැරෙන්න හිටියේ. ඔයා හින්දා අපිත් මැරෙනවා. එහෙමයි කියලා බිලි හිටගෙන ඔක්කොටම බයින එතනදී. ඒ බනිද්දි කාර් එක හැප්පෙද්දි කාර් එකේ තහඩු කෑල්ලක් ට්‍රේන් එක යට ගිහිල්ලා ට්‍රේන් එක ගිහිල්ලා ඉවරන ගමන් මේ තහඩු කෑල්ල ඒ හුළඟත් එක්කම ඇවිල්ලා බිලිගේ බෙල්ල කපලා යනවා. ඉතින් දැන් ඔතනදී බිලිත් මැරෙනවා. ඉතින් එතකොට තමයි ඇලෙක්ස්ට මතක් වෙන්නේ දැන් ඇලෙක්ස් ඔතනදී ඊළඟට හිටියේ කාටට පස්සේ තමයි බිලි හිටියේ. හැබැයි අර ප්ලේන් ක්‍රෑෂ් එකේ වගේදීම මේ ඇලෙක්ස් කාටව බේරගත් හින්දා කාටට පස්සේ හිටපු කෙනා එතනදී මැරෙනවා. ඒ කියන්නේ බිලි තමයි ඊට පස්සේ හිටියේ. බිලි එතනදී මැරෙනවා හින්දා. එහෙනම් දැන් ඊට පස්සේ chance එක තියෙන්නේ ඇලෙක්ස්ට. ඇලෙක්ස් තමයි දැන් ඊට පස්සේ මැරෙන්නේ. මොකද දැන් කාට බේරුණා බිලි මැරිච්ච හින්දා. ඒතකොට ඇලෙක්ස් හිතන්නේ එයා ඒ රටාව කැඩුවා. ඒ කියන්නේ මරණයේ රටාව කැඩුවා. ඒ හින්දා කාට මැරෙන්නේ නැහැ. දැන් ඊළඟට මැරෙන්න තියෙන ඇලෙක්ස් කියලා. ඇලෙක්ස් ඊට පස්සේ කොහොම හරි අර ක්ලෙයාගේ බුඩන් කැබින් එකට ගිහිල්ලා එතන මුවහත් තියෙන ආයුධ අරාමේ ඔක්කොම ටික හංගලා මෙයාට මොකක් හරි සම්භාවිතාවකින් මැරෙන්න තියෙන විදිහ ඔක්කොම ටික වළක්වගෙන
අත් දෙකට ග්ලව්ස් දෙකක් දාගෙන පවතම කෑම කන්නේ. ඉතින් එහෙම කොහොම හරි අර මරණය කොහොම හරි එන එක වළක්වන්න ඇලෙක්ස් හදනවා. ඊට පස්සේ ටික වෙලයකින් ඇලෙක්ස් කල්පනා කර කර ඉද්දි ඇලෙක්ස්ට මතක් වෙනවා ඇලෙක්ස්ගේ සීට් එක ටොඩ් ළඟට මාරු කරගත්තේ නැත්නම් ඇලෙක්ස් තමයි අවසානට මැරෙන්න ඉන්නේ. ඇලෙක්ස්ට කලින් තමයි ක්ලෙයා මැරෙන්න ඉන්නේ කියලා. එතකොට ඇලෙක්ස්ට මතක් වෙනවා එහෙනම් දැන් මැරෙන්න ඉන්නේ ක්ලෙයා තමයි කියලා. ඉතින් කොහොම හරි ඔය අතරේ ක්ලෙයාගේ ගේ ඉස්සරහා FBI එකේ ඒජන්ට්ලා දෙන්න ඉන්නවා. ඇලෙක්ස් එනවාද කියලා බලන්න ක්ලෙයාව හම්බෙන්න. මොකද ඇලෙක්ස් තාම අරකට වැරදිකාරයා. මිස් ලියුටන් මැරිච් එකට වැරදිකාරයා තමයි තාම ඇලෙක්ස්. පස්සේ කොහොම හරි ක්ලෙයා උකට බය වෙලා දැන් ක්ලෙයා තාමත් මෙතන ඉද්දිත් හිත ඉන්නේ ඇලෙක්ස්න් මැරෙයි කියලා. ඒකට බය වෙච්ච හින්දා ක්ලෙයා FBI ඒජන්ට්ලා දෙන්නට කියනවා මෙහෙමයි ඇලෙක්ස් ඉන්නේ මෙතන. ඔයා ගිහිල්ලා කොහොම හරි ඇලෙක්ස්ව බේරගන්න කියලා ඔයාලා දෙන්න ගිහිල්ලා. ඒ කියද්දිම FBI ඒජන්ට්ලා දෙන්න යනවා ඇලෙක්ස්ව බේරගන්නේ ඉන්න කැබින් එකට. කැබින් එකට යද්දිම තමයි ඇලෙක්ස් අර සිද්ධිය දැනගන්නේ ක්ලෙයා තමයි ඊළඟට මැරෙන්නේ කියලා. එතකොටම ඇලෙක්ස් කැබින් එකෙන් එළියට දුවගෙන ඇවිල්ලා බෝට්ටුවක් අරගෙන දැන් පාරෙන් යන්න බෑ පොලිසිය ඇවිල්ලා FBI එකෙන් ඇවිල්ලා තියෙන හින්දා බෝට්ටුවක් අරගෙන ක්ලෙයා ඉන්න තැනට යනවා. ඉතින් ඔය අතරේ ක්ලෙයාගේ ගේ ළඟ තියෙන ලයිට් කණුවකට අකුණක් ගහලා ඒ ලයිට් කණුවේ තියෙන වයර් එකක් කඩාගෙන වැටෙනවා. ඉතින් එහෙම තමයි දැන් ක්ලෙයා මැරෙන්නේ නැහැ. ලයිට් එක ෂෝට් වයර් එක ෂෝට් වෙලා ඒකේ කරන්ට් එක වැදිලා. ඉතින් ඔය අතරේ ඇලෙක්ස් බෝට්ටුවෙන් ඇවිල්ලා බෝට්ටුවෙන් බැහැලා කැලයක් මැද්දෙන් දුවගෙන තමයි ක්ලෙයා ඉන්න තැනට එන්න තියෙන්නේ. කොහොම හරි ඒත් පොලිසිය පන්නනවා ඇලෙක්ස්ගේ පස්සෙන්. ඇලෙක්ස් බෝට්ටුවෙන් බැහැලා ඒ කැලේ මැද්දෙන් දුවගෙන ක්ලෙයා ඉන්න ගෙදරට හොයාගෙන යනවා. ඉතින් ඇලෙක්ස් හොයාගෙන ඉද්දි ඇලෙක්ස් දකිනවා අර වයර් එක කැඩිලා තියෙනවා. ඒ අතරේ ක්ලෙයා තමන්ගේ කාර් එකේ නැගලා කාර් එක ගෑරේජ් එකෙන් එළිය රිවර්ස් කරගන්න හදන්නේ කොහොම හරි එතනින් පැනලා යන්න. ඉතින් ඔහොම කාර් එක රිවර්ස් කරද්දී ක්ලෙයාගේ අතින් ටර්පන්ටයින් බෝතලයක් හැලෙනවා. කෑන් එකක්. ඒක හැලිලා ඒ පාර ටර්පන්ටයින් පාර ඇවිල්ලා තියෙනවා කාර් එක ළඟටම. ක්ලෙයා මැරෙන්න ඉන්නේ ඒ ටර්පන්ටයින් එක දිගේ ෆයර් ෂෝට් වෙලා ගින්දර ඇවිල්ලා කාර් එකත් එක්කම පුපුරලා මැරෙන්න තමයි ඉන්නේ. ඔතනට ඇලෙක්ස් ඇවිල්ලා කියනවා මේ හැමදේම ඉවර වෙනවා මම මැරුණොත්. ඒක තමයි මරණය රවට්ටන්න පුළුවන් එකම විදිහ. ඉතින් ඒ හින්දා මම මේකට බිලි වෙන්නම් කියලා ඇලෙක්ස් එතනදී ක්ලෙයාට කාර් එකෙන් එතකොටම එළියට බහින්න කියලා ඇලෙක්ස් ගිහිල්ලා අර කරන්ට් වයර් එක අල්ලනවා. අල්ලපු ගමන් ක්ලෙයා එළියට පයින්නවා. ක්ලෙයා කාර් එකෙන් එළියට පයිදිම කාර් එකත් එක්ක පුපුරලා ඇලෙක්ස්ුත් විසි වෙනවා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ මාස 6කට පස්සේ සිද්ධියක්. මාස 6කට පස්සේ මෙතනදී ඇලෙක්ස් ඇත්තටම මැරිලා නැහැ. ඇලෙක්ස් බේරෙනවා. මාස 6කට පස්සේ ඇලෙක්ස්ුයි කාටයි ක්ලෙයයි තුන්දෙනාම අර යන්න බැරි වෙච්ච පැරිස් වලට එනවා. ඇවිල්ලා ඒ තුන්දෙනා සතුට සෞදිය පුරනවා. ඒ තුන්දෙනා බේරිච්ච හින්දා සහ අනිත් නැති වෙච්ච අය වෙනුවෙන්. ඉතින් මේ තුන්දෙනා මෙතනදී බොන ගමන් ඇලෙක්ස් කතා කරනවා අපි කොහොමද බේරුනේ? කාට කියනවා දැන් මේ මොන දේ වුණත් මේ දේ වෙලා ඉවරයි. ඒ හින්දා අපි ඕක අමතක කරමු. එහෙමයි කියලා. හැබැයි මේ වෙලාවේ ඇලෙක්ස්ට තාමත් අර අමුතු එක විෂන්ස් පේන්න ගන්නවා. ඇලෙක්ස් කියනවා මේ මම ඔයාලා දෙන්නා පස්සේ හොටෙල් එකේදී හම්බෙන්නම් කියලා. ඇලෙක්ස් මේ තුන්දෙනා ඉන්න තැන නැගිටලා යනවා. නැගිටලා යද්දිම ක්ලෙයා දකිනවා එයාලා ළඟ ඉන්න තැන කොෆි ෂොප් එකේ වීදුරුවකින් බස් එකක් යනවා. ඉතින් ඇලෙක්ස් ඔය වෙලේ නැගිටලා හොටෙල් එකට යන්නම් කියලා යනවනේ. එතකොටම තමයි ක්ලෙයා දකින්නේ වීදුරුවෙන් බස් එකක් යනවා. එතකොටම ක්ලෙයා කෑ ගහනවා ඇලෙක්ස්ට ඇලෙක්ස් කියලා. කෑ ගහද්දිම ඇලෙක්ස් පාරෙන් අයින් වෙනවත් එක්කම එතනින් හයියෙන් බස් එකක් යනවා. ඒ බස් එක ගිහිල්ලා කණුවක වදිනවා. කණුවක වැදිලා ඒ කණුවේ වයර් එකක් ගිහිල්ලා එතන උඩ තියෙන ලොකු බෝඩ් එකක් වැදිලා ඒ බෝඩ් එක කඩාගෙන ඇලෙක්ස්ගේ පැත්තට එනවා. ඇලෙක්ස්ගේ පැත්තට එද්දිම කාට ඔය වෙලේදී උතන මැද්දට පැනලා ඇලෙක්ස්ව බේර ගන්නවා. බේරගත්තට පස්සේ කාට කියනවා මම කිව්වනේ ඊළඟට ඔයා ඉන්නේ කියලා ඇලෙක්ස්ට කියනවා. ඊට පස්සේ ඇලෙක්ස් අහනවා ඉතින් මම බේරුණානේ එහෙනම් මම නෙමෙයි නේද කවුද කියලා. කියද්දිම අර බෝඩ් එක අර එක පැත්තකට පැද්දිලා ගිහිල්ලා කාට ඒ වෙලේ බේර ගන්නවනේ. ඊට පස්සේ අනිත් පැත්තට ආයෙත් ඒ ස්පීඩ් එකෙන් ඇවිල්ලා කාටව මරනවා. ඉතින් ඔතනදී ওই කතාව ඔහොම ඉවර වෙනවා. ඉතින් කොහොම හරි ඔතනින් ෆයිනල් ඩෙස්ටිනේෂන් 1 එක ඉවරයි. මේකේ 2 එකත් මේ කතාවත් එක්කම සම්බන්ධ වෙලා තමයි යන්නේ. මම අනිවාර්යයෙන්ම 2 එක මේකෙන් පස්සේ දැන් 2 එක තමයි අරන් එන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම එකතු වෙන්න මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් මූවි සෙට් එකම බලන්න. මම මේ මූවි සෙට් එකම අනිවාර්යයෙන්ම අරන් එනවා. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු. සුබ දවසක්.